පතුම හල් ආයි කට්ටියට කොහමද මේ ගෙදරට ආපු වෙලාව ඉඳලා මේ වඩේ කන්න ඕනේ කියලා කියනවා මේ පේනවනේ. ඉතින් මේ වෙලාවේ මේ පරිප්පු වඩේ හදන්නවත් මේ උදුරු වඩේ හදන්නවත් ඉන්නේ නැහැ. මම එයාට අමුතු වඩයක් හදලා දෙන්න යන්නේ. බලන්නකො වීඩියෝ එක කට්ටිය මොකද්ද හැදෙන්නේ කියලා. මේකට ඉතින් යාළුවනේ මේ වගේ පාම් පෙති දෙකක් විතරයි ඕනේ. මේක හරි ලේසි වැඩේ. හදන විදිය බලමු. බය නැතුව ඉතින් මේකට වතුර ටිකක් දාගන්න. වතුර වැඩි වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේකේ වතුර ටික මේ විදියට හොඳට අපි මිරික ගමු. මේ තියෙන්නේ ඊට පස්සේ මේ විදියට අපි මේ හොඳ බිත්තරයක් අරගෙන හොඳට තම්බල අරගෙන මේකට මෙහෙම ගාලා දාන්න ඕනේ. මේකට මම උඹල කට ටිකක් දාගන්නවා. මේ උඹල කට ටික දාගන්නේ මේක හැපෙනකොට පොඩි ලල් එකක් තියෙන හින්දා උඹල කට පොඩ්ඩක් දාගන්න. ඔයාලට කැමති දේ දාගන්න. ඊට පස්සේ ලුණු දාගන්නවා. ඊට පස්සේ පුංචියට කපාගත්තු අමු මිරිස් ටිකක් දාගන්න යාළුවනේ. ඊට පස්සේ පුංචියට කපාගත්තු කරපිංචි ටිකක් දාගන්න. පුංචියට කපාගත්තු සුදු ලුණු ටිකක් දාගන්න. මේකට පොඩ්ඩක් කෑලි මිරිස් චුට්ටක් මේ විදියට දාගන්න. පොඩ්ඩක් දාගමු ලුණු. වැඩිය දාගන්න එපා. ගානට රසට අනුව දාගන්න. ඊට පස්සේ මේක හොඳට මෙහිම අනාගන්න. මේක හොඳට අනාගන්න. අතින් බය නැතුව අනාගන්න. ඊට පස්සේ මේ විදියට වඩේ ප්‍රමාණයට ගුළු ගහලා පරිප්පු වඩේ හදන විදියට මේ වගේ ලස්සනට ඔයාලා හදාගෙන ඔය විදියට වෙනම පිඟානකින් තියාගන්න. පොඩ්ඩක් අතේ තෙල් ගා ගන්න. නැත්තම් මේක මේ ඔයාලට කරගන්න අමාරුයි. මේ විදියට ගත්තා. පොඩ්ඩක් අතේ තෙල් ගෑවා. පරිප්පු වඩේ හැඩයට මේ වගේ හදාගත්තා. වෙනම පිඟානකින් තියාගත්තා. ඔන්න මේ පාම් පෙති දෙකෙන් අපිට වඩේ 5ක් විතර හදා ගන්න පුළුවන්. පාම් පෙට්ටි දෙකෙන් වඩේ 6ක් හැදුවා. අපි ගිහිල්ලා දීලා බලමු මොකද කියන්නේ කියලා. බලන්න. කාලා බලලා කියන්න. කාලා බලලා කියන්න. තාත්ති රසකේමක් හදලා. රසයිද බලන්න. කරගන්න. රසයි. මම කාලා බලලා කියන්නේ. මම මේක. බත් කන්නද හොඳ? බලන්න. පාන් වඩේ කාලා බලන්න. මොකද කියලා. පාන් වඩේ කියන්න බෑනේ. ඒවද? පාන් වලින් හදන්නේ. එහෙම කියන්න බෑ. මොන වගේ රාත් දෙන්නේ? එකන් අමුතු රසක් තියෙන පාන් වඩේ කියන්න බෑ. ඒවද? රසයිද? පාන් නේද? පාන් කියලා කියන්න බෑ. කාලා හදලා කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. පතුම හල්. පතුම හල්. ඔයාලා හදන්න වැඩි වෙලාවක් ගන්න නැහැ. විනාඩි 5යි. හදලා කමෙන්ට් එකක් දාන්න.